ඉතින් යාළුවනේ good morning. Welcome to Social Life Sri Lanka. ඉතින් අද අපි ලස්සන වැඩක් කරන්න යන්නේ ලුණුගම්බේර ප්‍රදේශයේ. ඉතින් පිටරට ඉන්න දුබයි වෙසෙන මේ නෝනා කෙනෙකුයි මහත්තයෙකුයි දෙමාපියන්ගේ අවුරුද්දේ සීකිරීම. ඉතින් ඒ වෙනුවෙන් අද අපි පෙරපාසල් දරුවන්ට කෑම වේලක් දීලා ඒගොල්ලන්ට තෑගි භෝග දීලා ඒ පෙරපාසලට පොත්පත් වලින් ආධාරයක් කරන්න යන්නේ. ඉතින් එහෙනම් රැඳිලා ඉන්න. මේ අපේ කුක් මහත්තයා මේ කොර්නාල් මහත්තයෙක් වගේ ඔක්කොම රැස්ලා ඉන්නේ. මේ අර සීයාව නාපු අපේ සීයාව පුතා සීයාව රෝදපුටෙන් දාගෙන ආපු නවදැලියේ සුදු අයියා. මේ ඇවිල්ලා අපි ගල පිට ගල ගිහිල්ලා ෆුල් සපත් දුන්න අපේ ඉන්නේ අයියා. ඇමරිකන් ජූස් එක ගෙවි මෙයා තමයි. බත් එක වෙනම මේසෙකට දා ගන්නව නේද? නිවෙන්නේ නේද? ඉතින් මේ අපි දැන් පරිප්පු එකක් තියලා තියෙන්නේ. Thank you. මස්ටි හොඳයි නේද අක්කේ? අපි මේ දැන් ෆ්‍රයිඩ් රයිස් එක ගන්න යන්නේ බබාලගේ. සුදුරු නම් හරි. ඉඟුරු. වම්පේ කරපිට. පොඩියට කපාගත්ත කැරට් ටික. ඊළඟට ඉස්සර දෙන්න. ඔව් මඩ වල වගේ හා. right. දෙන්නේ කිස්මේ. ලීක්ස් ටික නේද? ලීක්ස් දාන්නේ අන්තිමට නේද ඔය? ඔව්. ඔය මුද්දරස් බලන්න නේද? මුද්ද. ඔව්. දැන් මේ කුකුල් මාස් එක හදන්න යන්නේ අපි. දැන් ඔක්කොම මිරිස් ඇවිල්ලා ගෙදර කොට ආපු මිරිස් තුරපාකුඩු තමයි අරන් තින්නේ. සාර අසෙන් නැඳන් ඇවිල්ලා නේ කට්ටියම. guys siru dengar subuh biasa nak mata bulletin sapili ned අනාගතයක් වෙන්න ඕන මේ මිනිස්නේ සාධාරණයක් දෙන්න
අපි ආරම්භ කරමු වැඩසටහන බෞද්ධයෝ හැටියට. සරණං ගච්ඡාමි කෙලෙහි ගුණ දැක්ීමේ පින්කමක්. මොන පින්කමක්ද? කෙලෙහි ගුණ දන්න පින්කමක්. එදා ලෞතුරා බුදු පියාණන් වහන්සේ සාරා සංක කල්පලක්ෂයක් පාරමී පුරලා උන්වහන්සේ සිදුවත් බෝසතාණන් වහන්සේ ඇටියට 6 වෙනි සියවසේ ඉපදිලා පස්මහා බැලුම් බලලයි ඉපදුනේ. උන්වහන්සේ ඒ 29 වියේ ඒ ශක්තිති රජකම සියලු දේ අතහැරලා ගිහිල්ලා උන්වහන්සේ බලාපොරොත්තු වෙන මැදුම් පිළිවෙතින් උත්තරීතර බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ තමන්ට බුද්ධත්වයේ ළඟා කරගන්න උපකාර වෙන්නේ ඇහැටුරුක. මොකද්ද? ඇහැටු මාත්මයාගෙත් සාමිදියේනේගෙත් අම්මයි තාත්තයි නැති වෙලා මිය ගිහිල්ලා. ඉතින් ඒ නිසා අද දිනේ අපේ මේ පෙර පාසලේ දරුවන්ට ආහාර වේලක් දීලා අර බෑග් වල තියෙන තෑගි ඔයාලට ඉගෙන ගන්න පොත්පත් පැන්සල් නේද? සෙල්ලම් බඩු නේද? සෙල්ලම් බඩු ඒවත් එක්ක ඔයාලට දීලා අපේ ආගමානුකූලව ඒන් සිද්ධ කරගන්නා වූ පින් ඒ මිය පල්ලෝ ගිය අම්මලා තාත්තලාට පුණ්‍යානුමෝදනා කරලා පරලොව ජීවිතයේ සුවපත් වෙන්න ප්‍රාර්ථනා කරනවා. එතකොට ඒ කරන්නේත් කෙලී ගුණ දැක්වීමක්. ඔයාලගේ දැන් අම්මලා තාත්තලා පස්සේ ඉන්නව නේද? කොච්චර මහන්සි වෙනවද නේද? අද යාලා ඩුබායි රටේ ඉන්නේ ඔයාලා වගේ පෙර පාසල් යවලා. ඇහුණද? පෙර පාසල් යවලා ඉස්කෝලේකට යවලා හොඳට උගන්වලා යාලා ඉගෙනගෙන විභාග පාස් කරලා නිකම්ම රට යන්න පුළුවන්ද? බෑ. හොඳ දැනුමක් තියෙන්න ඕනේ. අන්නේ දැනුම ලබාගෙන රට ගිහිල්ලා ඒ සල්ලි අම්බ කරලා අනේ උපන් රටේ අපේ මේ වගේ දුෂ්කර ප්‍රදේශවල අධ්‍යාපනය ලබන දරුවන්ට මේ උදව් උපකාර කරනවා නේද? අපි එහෙනම් ඒ උදව් උපකාර අරගෙන අපිත් හොඳ ළමයි වෙලා අපිත් ඒ වගේ යහපත් දේවල් බෝසතාණන් වහන්සේ අර හැටුරුක බෝධියක් කරලා බුද්ධත්වයේ ලබාගෙන ඊට පස්සේ අනිමිස ලෝචන පූජාව ගාට කළා. දැන් අපිත් ඒක නිසානේ හැමදාම බෝධි පූජා තියන්නේ. බෝධි පූජා තියනවද ඔයාලා? එතකොට ගෙදර බුදුන් කවුද? අම්මා. තාත්තා. ඔව් ගෙදර ඉන්න බුදුවරයා අම්මා තාත්තා. අර බුදුන් වන්දින තැන බුදුහාන්ට අමතරව ගෙදර බුදුන් ඉන්නේ අම්මා තාත්තා. එහෙනම් ඔයාලත් හොඳට අම්මා තාත්තා වගේ තාත්තට සලකන්නට ඕනේ හොඳ ළමයි වෙන්න. පාරක් හදලා තියනවාද අපේ සල්ලි වලින් හදලා ලං ගහලා. එහෙමනේ නේද? ඉතින් ඒවයි දකින්න අපිට තියෙන්නේ. නංගන් ඕන්නේ අපේ වැඩ කරන්න ඕනේ. ඉතින් මේක මහා පින්කමක්. ඉතින් මේ දානමේ පින්කම ඊටාම වටිනවා. මම දැන් ඇවිල්ලා කතා කළේ මේ එන ගමන් අපේ පන්සලේ කටින පින්කම තියෙන පොයේට. මේ පොයේට ලයිට් දාන්න කතා කළාම ලස්ස ගානක් කිල්ලවලු. මං කිව්වා අර වතුර ටැංකියක් තියන්න තමාට ඒ වෙනි දේවල් කරන අය මාත් එක තරහා. ඒ අයත් මේ කාලේ මේ කොළඹයි කිව්වාම අපි හිතුවේ ගණන් කියලා. සමහර විට ඒ අය හිතනවා අනේ ආන්දරොත් මේක කොමිස් එකක් තියා. අපේ රට ඉහළටම ගිහිල්ලානේ කොමිස් අතින්. නේද? කොමිස් අනේ ආන්දරොත් ගානක් තියාන්න තමයි මේ කියන්නේ. මම කිව්වා මොකුත් ඕනේ ලයිට් ඕනේ
අපිට වතුර ටැංකි දෙකක් දාන්න. පන්සල අර යන බෙලිමල් බීලා යන කට්ටිය টয়ලට් ගිහිල්ලා අතපය හොදගෙන ලස්සනට පින් දීලා යනවනේ. නේද? අපිට පේනවනේ වතුර වල අපහසුතාවේ දවසක් ඇරි දවසක් එන්නේ. ඒකත් ඇය නිදි මරාගෙන පුරවන්නේ. අර මේකක් තියෙන වැල් එකක් දැම්ම වතුර ටික බෙරෙනවා. නේද මාත්තුරු? ඉතින් මං කෝ ඒක කරන්නේ. ඔය එනකොට. ඒ වගේ මෙන්න මේවා වැදගත් වැඩ. මේ දරුවෝ මේ කාලා මේ කටයුතු මේවා තමයි තියෙන්නේ. අපි නිකන් සෝබන පැත්තට කරන්නේ දැන් ඈත් වෙලා අපේ කොට ගන්න නම් ඇත්තෙන්ම මේ අඩිතාලම මේ ළමයින්ගේ හොඳට දාන්න ඕනේ. ඉතින් ඒක තමයි මේ මහත්තුරු මේ වටිනා පින්කමක් ඇත්තෙන්ම කරන්නේ. Taman දුක් මහන්සි වෙලා අපි හිතනවා රට ගියාම නේද? ඉබේ පාල වෙනවා කියලා. අයියට මේ බුදුහාන්ට මේ මට පෑන් මේවා දුන්නා වගේ රට ගියාම නෑ. පුදුම දුකක් ඉඳලා තමයි නිදි මරලා හම්බ කරගන්නේ. ඒවෙන් තමයි අනේ මේ මොනවාරි කරන්න ඕනේ කියලා මේක. මේ බුද්ධ වචනයට අනුකූලව 14න් එකක් මේ සිද්ධ කරලා තමන් ඇදූ දෙමව්පියන්ට පුණ්‍යානුමෝදනා කරන්ට ඒ දෙපළ කල්පනා කරලා තියෙනවා. වටිනා පින්කමක් හදවතින්ම අපි මේ දරුවෝ පින් දෙනවා. ඒ පිනේ බලයෙන් ශක්තියෙන් ඒ පරලෝකීය අයත් යහපත් වෙනවා. ඇත්තෙන් මේ අයගේ ජීවිතත් ආලෝකමත් වෙන්නට මේ ආශිර්වාදයක්ම වෙනවා. දැන් මේ දෙමව්පියෝ කන්නේ කොහොමද රසයිද? හා? කො කන්න බලන්න. කන්න. දැන් මේක දෙක කන්න යන්න එපා. ඔව් දැන් කන්න. දැන් පොලේ කන්න තු කන්න. මේ කරතන. හොඳයිද? අම්මා අයිස්ක්‍රීම් නානවා. අවස්ථාවට පැමිණි ඔබ සියලු දෙනාම ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම මේ වැඩසටහන දැන් අවසාන කොටසට ඇවිල්ලා ඉන්නේ. අපි උදේ ඉඳන් හාමුදුරුවෝ වැඩමවල බණ දේශනා කරා. ඒ කොළඹින් ආපු ඒ සර් වෙනුවෙන් අපි සර් අපේ මොන්ටිසෝරිය තෝරගෙන අපේ ළමයි වෙනුවෙන් ආහාර වේලක් තෑගි ඒව ලබා දුන්නා. මං හිතන්නේ අපිට මේ වගේ අවස්ථාවක් ලැබුණු පළවෙනි වතාවෙන් නැති. එතුමා ඒ
මියගිය දෙමාපියන් වෙනුවෙන් දුබයි වල. ඩුබයි වල සිටින මියගිය දෙමාපියන් වෙනුවෙන් මේ අවස්ථාවට සම්බන්ධ වෙලා මේ කටයුත්ත කරලා තියෙන්නේ. අපි සියලු දෙනාම අපේ ළමයි අපේ දෙමාපියෝ හැම දෙනාම එකතු වෙලා ඒ දෙමාපියන් වෙනුවෙන් පින් අනුමෝදන් කරන පළමුවෙන්ම ඒ වගේම අපි වෙනුවෙන් දැන් අද විතරක් නෙමෙයි දැන් සති ගානක් තිස්සේ හැමදේම අඩුපාඩු හොයලා බලලා ඒ සර් වෙනුවෙන් සර්ව අපිට හඳුන්වලා දුන්නු ගමේ අනිත් මල්ලිලා දෙන්න ඇතුළු ආහාර වේල සකස් කිරීම සඳහා සම්බන්ධ වුණු සියලුම දෙනාටත් අපි මේ වෙලාවේ මේ පෙරපාසල් ගුරුවරුන් දෙන්න වෙනුවෙන් වශයෙන් අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා. හරි එහෙනම් එක එක්කෙනාට දෙන්න. හරි ගන්න පුතේ. වැඩි දෙච්චර. සියලු දෙනාගෙන් අවසරයි කෑම වේල ලබා දුන්නු මාමාට බොහෝම ස්තුතියි. ඒ වගේම තෑගි වේල ලබා දුන්නු මාමාට ගොඩාක් ස්තුතියි. ඉතින් මේ පෙර පාසලේ ළමයිට අපි තෑගි භෝග දුන්නා. කෑමක් දීලා ඉවරයි. දැන් ඉතින් පෙර පාසලට අවශ්‍ය මේ අඩුපාඩුකම් වගේ ටීචර්ලා කිව්ව පොත්පත් එහෙම. ඉතින් ඒවත් මේ අපි ටීචර්ලාට ලබා දෙනවා. ඉතින් ටීචර් මේකේ බර ඕගොල්ලන්ට අවශ්‍ය මේ පොත්පත් ටික A4 මේවා ඔක්කොම තියෙනවා. මේකේ අර බිල්ඩින් බ්ලොක්ස් සම්පූර්ණ ඒක ඔක්කොම ළමයි ශ්‍රී ලංකාවේ. හරිද? ඉතින් මේක අර දැන් ආපු හාමුදුරුවෝ පරිත්‍යාගය කරන්න කියලා දුන්නා. පන්සලේ හාමුදුරුවෝ ළමයිට මේ පාසලේ. ඊට අමතරව ටීචර්ලා දෙන්නටත් පොඩි ඩයග්‍රෑම් තියෙනවා. එහෙනම් දුබායි වල ඉන්න නම කියන්න එපා කියනවා මේ මහත්තයා හැමදාම. ඉතින් එතුමාගේ බිරිඳගේ අම්මටයි තාත්තටයි තමයි මේ අපි මේ පිළි වැඩි කරේ. ඉතින් ඒ දෙන්නටත් මේ අපි පින් ප්‍රාර්ථනා කරලා මේ අදට සමු ගන්නවා.